මේ 50 වෙනි ප්‍රශ්නේ දැන් මේකේ මේක ඉස්සෙල්ලාම තේරුම් ගන්න කොයි පැත්තටද කැරකෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවද? දෙපැත්තෙම එල්ලලා තියෙන සමාන ස්කන්ධ. එතකොට පොදු කේන්ද්‍රයේ සිට මේ මම මේක AB කියලා නම් කරලා තිනවා. A කියන ස්කන්ධයෙන් ඇති කරන ආතතියට තියෙන දුර B කියන ස්කන්ධයෙන් ඇති කරන ආතතියට තියෙන දුරට වඩා වැඩි. ඒ කියන්නේ මේක කැරකෙන්න ඕනි දක්ෂිනාවර්ත. හේතුව තමයි මේ ස්කන්ධ දෙක සමානයි. එහෙනම් එන මේ වයින් ඇති කරන ව්‍යාවර්ත වල වෙනස නිසා. දැන් විශාල කප්පිය නිසා ඇතිවන මෙහෙම දක්ෂිනාවර්තව ඇතිවන ව්‍යාවර්තය T1R. කුඩා කප්පිය නිසා වාමාවර්තව ඇතිවන ව්‍යාවර්තය T2 වාරයක් ආස්පිතීම දෙක. එතකොට මෙන්න මේ ව්‍යාවර්ත දෙකේ වෙනස හේතුවෙන් මේක දක්ෂිනාවර්තව ප්‍රපණය වෙනවා. මොකද මේ අරය වැඩි කියලා කියන්නේ ලම්බක දුර වැඩි. ඒ නිසා ව්‍යාවර්තය වැඩි. මේ තමයි දුර සඵල ව්‍යාවර්තය. අපි දන්නවා τ සමානයි I ඇල්ෆා. τ සමානයි I ඇල්ෆා. τ කියලා කියන්නේ මෙන්න මේ සඵල ව්‍යාවර්තය. සමාන වෙන්න ඕනේ නම් I ඇල්ෆා. එතකොට T1 R වෙන T2 R බෙදීම 2 සමානයි I කියන්නේ 3 බෙදීම 4යි MR වර්ග වාරයක් ඇල්ෆා R විභක්ත වෙනවා. එතකොට T1 ඍණ T2 බෙදීම 2 සමානයි 3 බෙදීම 4යි MR ඇල්ෆා. දැන් අපි T1 සහ T2 හොයාගෙන ආදේශ කරා නම් අපිට ඇල්ෆා හොයාගන්න පුළුවන්. T1 සහ T2 හොයාගන්න අපි මෙන්න මේ ස්කන්ධවල රේඛීය චලිත පාවිච්චි කරනවා. දැන් පද්ධතියට පොදු කෝණික ත්වරණයක් තියෙනවා. මොකද කරකෙන්නේ පොදු අක්ෂයක් වටා තනි වස්තුවක් විදිහට. එතකොට මේ පද්ධතියේ ඇල්ෆා දෙන්නටම එක සමානයි. අපි දන්නවා A සමානයි R ඇල්ෆාට. ඇල්ෆා සමාන වුණාට R වෙනස් තින්ද දෙන්නගේ මේ දෙන්නට බලපාන ස්පර්ශීය ත්වරණ එහෙම නැත්නම් රේඛීය ත්වරණ වෙනස් වෙනවා. මේ දෙන්නගේ රේඛීයව පහළට වැටෙන ත්වරණ මේක පහළට යන ත්වරණය තමයි මෙතන ස්පර්ශීයව පහළට තියෙන ත්වරණය. මේක ඉහළට යන ත්වරණය තමයි මෙතන ස්පර්ශීයව ඉහළට තියෙන ත්වරණය. ත්වරණයන් වෙනස් වෙන හින්දා ස්පර්ශීය ත්වරණයන් වෙනස් වෙන්න ඕනේ. කෝණික ත්වරණ ඇල්ෆා සමාන නිසා. එහෙනම් මම ඒ ස්කන්ධයේ පහළට චලිතය සලකනවා. T1 හොයාගන්නවා. මේ සමානයි එන්නේ. පහළට තියෙන බල mg. ඊළඟට තියෙනවා T1 බලයක් සමානයි m. A කියලා කියන්නේ R ඇල්ෆා. එහෙනම් මම A R ඇල්ෆාගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එහෙනම් mg ඍණ mr ඇල්ෆා සමානයි T1ට. නැත්නම් B ගේ ඉහළට චලිතය සැලකුවොත් T2 ඍණ mg සමානයි m r බෙදීම 2ක් ඇල්ෆා. එහෙනම් T2 සමානයි mr ඇල්ෆා යට 2 ධන mg. දැන් T1 සහ T2 අගයන් ආදේශ කරනවා ඉස්සෙල්ලකට සමීකරණයට. T1 කියන්නේ මෙන්න මේ අගය mg ඍණ mr ඇල්ෆා ඍණ T2 කියන්නේ mr ඇල්ෆා බෙදීම 2 ධන mg බෙදීම 2 සමානයි 3 බෙදීම 4යි mr ඇල්ෆා. එවරහන් ඉවත් m කපාලාට මුලින්ම පොදු සාධකය වෙන හින්දා මෙතනින් g ඍණ r ඇල්ෆා ඍණ මෙතනින් එනවා r ඇල්ෆා යට 4ක්
මේක මම සුළු කරන්න පහසු වෙන්න මෙන්න මේ G දෙකෙන් වැඩි කරනවා. එතකොට ඍණ ඒක වරහන් ඇතුලේ සුළු කරලා විස්තර වෙලා තප්පැටලෙනවා. R alpha ධන 2G ඒ දෙක පල්ලෙහාට ගෙන આવොත් 4 සමානයි 3 බෙදීම 4යි R alpha. වරහන් ඉවත් කරොත් G ඍණ R alpha ඍණ R alpha යට 4 ඍණ G බෙදීම 2 මේ දෙක කැපුවම 2G බෙදීම 4 කියන එකේ සමානයි 3 බෙදීම 4යි R alpha. then G ගෙන් G බෙදීම 2ක් ගියාම G බෙදීම 2යි ඍණ R alpha ඍණ R alpha බෙදීම 4 කියලා කියන්නේ ඍණ 5යි R alpha යට 4 සමානයි 3 බෙදීම 4යි R alpha වෙනවා. මේක මේ පැත්තට ගියාම 8 බෙදීම 4යි R alpha වෙනවා සමානයි G බෙදීම 2ට. එතකොට අවසුළු කරොත් 4 වරක් 2යි එහෙනම් 2යි R ගෙන් යුගම G බෙදීම 4යි R තමයි alpha කියන්නේ.